තියෙන්නේ. ඉතින් මේ හෙලිකොප්ටර් යානය ඒ මොහොතේදී හදිසි ගොඩ බෑ නිසා ඇත්තටම මෙච්චර අපිට රටට සම්පතක් වුණ යවන්න මේ ගුවන් යානා. ඉතින් ඒකෙනුත් දැන් තියෙන්නේ 3යි. එකක් කඩ. Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම මතක් කරන්න ඕනේ මේ ලංකාවේ සමහර මෝඩ මිනිස්සු නිසා සිදුවෙන අනතුරුත් එක්ක ඇත්තටම ඊයේ දිනේදී ලුණුවිල ප්‍රදේශයට අපේ ආදරණීයයන් ගමන් කරමු මේ චොපර් රථේ කඩාගෙන වැටලා තියෙනවා. මේ බෙල් 12 යානේ. ඉතින් එතකොට මේකත් එක්ක එතනදී සිදු වුණ දේ පැහැදිලිවම මොකද මේ අවතැන් වූවන් සඳහා මේ ආහාර පාන ඒ සියලුම දේවල් අවතැන් වූවන් මුදා ගැනීමට තමයි ඒ චොපර් යානේ ගිහින් තියෙන්නේ. ඉතින් මේ හෙලිකොප්ටර් යානය ඒ මොහොතේදී හදිසි ගොඩ බෑමකට ලක් කරන්න උත්සාහ කරනවා ඒ නියමුවන් විසින්. ඉතින් එතකොට මේකේ කැමරා උස්සගෙන මේකේ ඉන්නේ උන් සියල්ල හැත්ත බුරුත්තම යනවා ඒක ළඟට. එතකොට ඒ යානේ එතන හදිසි ගොඩ බෑමකට ලක් කරන්න බැරි වෙනවා. මොකද ඒකේ හේතුවන් නිසා. ඉතින් මේකත් එක්කම එතනම ඒ යානේ එහා පැත්තේ කඩන් වැටෙනවා වතුරට. ඉතින් මෙන්න මේ අර මීහරක් ටිකක් කියලානේ මේ මීහරක් ටික එතනින් එතෙන් ඒ යානේ ගොඩ බාන්න යන තැනට ගමන් කරානේ පෝන් අරගෙන. ඉතින් ඒ හේතුව මත තමයි යානේ නියමුවා පවා මෙහෙම අයින් කරනවා අතින් එතනට යන්න එපා කියන එක සංඥා කරනවා. ඒ තේරුම් ගන්නේ නැතුව පෝන් අරගෙන ළමයි ඉස්සගෙන ඒ හරියටම ගොඩ බාන තැනට යනවා. මේ අපේ බුද්ධිමත් පිරිස. ඉතින් මෙන්න මේ වගේ ගොම් මරි මෝඩ වැඩ කරන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ විදිහට ඒ හේතුව නිසා ඇත්තටම මෙච්චර අපිට රටට සම්පතක් වුණ මේ නියුමෙක් නැති වෙනවා. ඉතින් තව 4 දෙනෙක් මේ රෝහල් ගත කරනවා. ඉතින් මෙන්න මේකත් එක්ක මේ විදිහට ඇත්තටම අපිට මතක් කරන්න තියෙන්නේ මේ විදිහට ගොම් වැඩ කරන එකේ ප්‍රතිඵල හිතා ගන්න බැරි විදිහට විපාක විදිහට එන්නේ. ඉතින් මේකත් එක්ක දැන් අපිට රටට දීපු හොඳම සම්පතක් නැතුව යන්නේ. ඉතින් අනිත් එක ඔහුගේ උපාධි يعني ඊට පසු දින උපාධි ප්‍රදාන උත්සවයකුත් තිබිලා තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න තමයි ඔහු ඉඳලා තියෙන්නේ. ඇත්තටම අවුරුදු ගාණක් දුක් විඳලා. ඉතින් එහෙම අවුරුදු 41ක වයස ඇති ඔහු මේ කියන්නේ ගුවන් පැය 3000කට වැඩි ප්‍රමාණයක් මේ ගමන් කරපු කෙනෙක්. ඉතින් එතකොට එච්චර එක්ස්පීරියන්ස් තියෙන නියමුවෙක් තමයි අපිට නැති වුනේ. ඉතින් මෙන්න මේ දේවල් එක ඒකට නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ මිනිස්සුන්ගේ ගොම් මරි මෝඩ වැඩ. ඉතින් ඒක අපි මතක් කරන්න ඕනේ මේ වගේ අවස්ථාවන් වල මේ මෝඩ වැඩ නොකර ඉන්න කියලා. ඒ වගේම තව දෙයක් ගුවන් හමුදාවෙන් සඳහන් කරලා තියෙනවා තරයේම මේ ආපදාවල මේ ලක්වුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් නිතරම දියත් වෙනවා. ඉතින් එතකොට චොපර් යානා නිතරම එහෙම ගමන් කරනවා. ඒ නිසා ඩ්‍රෝන යානා අනිවාර්යයෙන්ම යවන්න එපා කියන එක. ඩ්‍රෝන යානා පාවිච්චි කරන්න එපා කියන එක මේ වීඩියෝ කරන්න. ඉතින් ඒකෙනුත් වෙන්නේ ඒ වගේම හානි තමයි. මොකද ලංකාවට තිබුණේ 4යි මේ ගලවා ගැනීම මෙහෙයුම් වලට යවන්න මේ ගුවන් යානා. ඉතින් ඒකෙනුත් දැන් තියෙන්නේ 3යි. එකක් කඩන් වැටුණා. ඉතින් මෙන්න මේ දේවල් එක්ක ඇත්තටම මේ මොහොතේදී මේ විදියට පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න කියන එක තමයි ජනතාවගෙන් ඉල්ලන්න සිටින්නේ. සමහර පිරිසක් දැන් කැමරා ෆෝන් එක උස්සගෙන එතෙන්ට ගිහිල්ලා ඒක වීඩියෝ කරන එකද දැන් ඇත්තටම කරන්න තියෙන්නේ. ඊට වඩා ලොකු විනාශයක් මෙතන වෙලා තියෙනවානේ. ඉතින් එච්චර එහෙම වෙලා තියෙද්දිත් ඒකයි දැන් මේ ගුවන් හමුදාවේ විසින් තරයේ ප්‍රකාශ කරලා තියෙන්නේ කිසිම ඩ්‍රෝන යානාවක් උඩට උස්සන්න එපා. මොකද මුදවා ගැනීම මෙහෙයුම් හැම වෙලාවෙම දියත් වෙනවා. මොකද මොන මොහොතේද දැන් පිටරටින් පවා චොපර් ඇවිල්ලා තියෙනවා, පාකිස්තානෙන් එවලා තියෙනවා, එතකොට ඉන්දියාවෙන් එවලා තියෙනවා. එතකොට ලංකාවේ තියෙන චොපර් 3 විතරක් නෙමෙයි දැන් උඩුගුවෙන්නේ තියෙන්නේ. ඉතින් එතකොට චොපර් විශාල ප්‍රමාණයක් ඒ විදියට උඩුගුවෙන්නේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලමු මොකද්ද දැන් මේ ගුවන් හමුදාව සඳහන් කරපු දේත් එක්ක ඇත්තටම ඒ දේට අවනත වෙලා මේ මරි මෝඩ මිනිස්සු මේක නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි විය යුත්තේ මේ මොහොතේදී. එනදී ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ජය හින්ද.